හරි අයිබෝන් පොතේ එහෙනම් අපි අද ඔන්න සෙට් වෙන්නේ අනුකලනය පාඩමේ 4 වෙනි දවසත් එක්ක. හරි. ඒතර අපි මේ වෙද්දී වීඩියෝස් 3කින් අපි ෆුල් කම්ප්ලීට් පාඩම කම්ප්ලීට් කරලා තියෙනවා. ඒ කියන්නේ පාඩමේ කොටසක් අපි කම්ප්ලීට් කරලා තියෙනවා. හරි. අද 4 වෙනි වීඩියෝ එක අපි දැන් කරමින් ආවේ මූලික ශ්‍රිතවල අනුකලන සම්බන්ධතාව අපි බලාගෙන ආවේ. හරි. එතකොට මූලික ශ්‍රිත මේ වෙද්දී මට මතක විදිහට මම මූලික ශ්‍රිත මේ විද්‍යාව වලට 6ක් කම්ප්ලීට් කරලා තියෙනවා. 6ක් කම්ප්ලීට් කරලා තියෙනවා. අද අපිට තියෙන්නේ 7 වෙනි මූලික ශ්‍රිතයේ අනුකලනය බලන්න. හරි. අංක 7. ඒතර නෝට් එක ලස්සන පැහැදිලිව තියෙන්න ඕනි. පිළිවෙලට වැඩේ කරගෙන ආපු ළමයෙක්ට නෝට් එක පාර පැහැදිලි වෙයි. මේ වීඩියෝ එක මුලින්ම බලනවා නම් අනිවාර්යෙන් 1 2 3 බලලා එන්න ඕනේ. ඕකේ? හරි. ඒතර මූලික ශ්‍රිතයේ අර්ථය අපේ 7 වෙනි එක තමයි මෙන්න මේ වගේ කෙනෙක්ගේ අනුකලනය. ඔන්න අහගන්න. f'(x) බෙදීම fx ආකාරය. ඇත්තට මේ කතා කරන්නේ ඔය 6 වෙනි මූලික ශ්‍රිතයේ තිබුණු එකේ අනිත් එක. අපි 6 වෙනි එකේදී කතා කරේ මේකම තමයි. ඔය fx ගේ n වෙනුවට අසමාන ඍණයක අවස්ථාවට. ඇත්තට මෙතන ඔය සමාන ඍණයක අවස්ථාව තමයි බලන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ කෙනෙක් කොහොමද අනුකලනය කරන්නේ කියන එක තමයි දැන් ඔයාලට කියලා දෙන්නේ. අනේ මේකේ අනුකලනය මොකක්ද කියලා තමයි කියලා දෙන්නේ. හරි? රයිට්. ඔන්න බලන්නකෝ. ඔයාලට මම මෙහෙම කියන්නම්. ඔයාලට මම මෙහෙම කියන්න සීන් එක. හොඳට අහගන්න. මම අවකලනය කරනවා පුතා ln fx කියන ෆන්ක්ෂන් එක. මම අවකලනය කරනවා මොකද්ද? ln fx කියන ෆන්ක්ෂන් එක මොන විශයෙන්ද? x විශයෙන්. ඒතර ln ගේ අවකලනය මොකද්ද? 1යට අදාළ x. ln x තිබ්බොත් 1යට x. ඒතර ln fx තිබ්බොත් 1යට fx. වැඩි කරන්න ඕනේ කාගෙන්ද? මෙයාගේ ඇතුළේ ශ්‍රිතයේ තියෙන fx අවකලනය වැඩි වෙන්න ඕනේ f'(x). ඒතර ඔයාලට තේරෙනවද ln fx ගේ අවකලනය 1යට fx ආරයක් f'(x) කියලා. අර ශ්‍රිතයක් තුල ශ්‍රිතයක් සම්බන්ධය තේරෙන්න ඕන. ln x ගේ අවකලනය 1යට x. හරිද? වාරයක් අර x ගේ අවකලනය එකයි මේක f' තියෙන නිසා sorry fx තියෙන නිසා fx ගේ අවකලනය අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. පැහැදිලි සීන් එක. එහෙනම් බලන්න. මෙතන මේ මොකද්ද තියෙන්නේ? මෙතන මේ තියෙන්නේ f'(x) බෙදීම fx කියන එක නා. හරි. දැන් බලන්න මේ ln fx ගේ අවකලනය මේක නම් මෙයාගේ අනුකලනය මොකද්ද වෙන්නේ? මෙයා වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් අනුකල f'(x) බෙදීම fx තිබ්බොත් ඒකේ උත්තරය තමයි ln මාපාංක fx ධන c. ඔන්න කතන්දර. ඔන්න කතන්දර. එහෙනම් ඔන්න අපේ මූලික ශ්‍රිතය යටතේ පළවෙනි ඒ කියන්නේ 6 වෙනි මූලික ශ්‍රිතය අනුකල සම්බන්ධය ගන්න විදිය. ඒ කියන්නේ හරේ අවකලනයේ ලවයේ තිබ්බොත් අපිට අනුකලනයේ උත්තර ලියන්න පුළුවන් ln අදාළ හරේ ශ්‍රිතය ධන c මොඩල් එකට. පැහැදිලිද? රයිට්. නෝට් කරගන්නකො. මගේ එක්සැම්පල්ස් කීපයක් කරලා වාට වැඩේ සෙට් කරලා දෙන්න. හරි. බලන්නකො පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය බලන්නකො. ඔක ලියා ගන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. හිතන්න පුතා මෙහෙම x වර්ග ධන 1 2x dx. උතර බලන්නකො මේ ගාන ලස්සන තේරෙනවා මේ. x වර්ග ධන 1 අවකලනය 2x. එයා හැමම ලවයේ තියෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? ln මාපාංක x වර්ගයේ ධන 1 ධන c. පැහැදිලිද? හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්නකො. x වර්ග ඍණ 3 dx. දැන් මේක බලන්නකො. මට කියන්න x වර්ග ඍණ 3 අවකලනය මොකද්ද? x වර්ගයේ අවකලනය 2x ඍණ 3 අවකලනය 0. ඒතර 2x නේ. ඒතර මෙතන x තියෙනවා. 2 නෑනේ. ඒතර මේක හදා ගන්න ඕනේ මෙහෙම. කොහමද? x බෙදීම x වර්ග ඍණ 3 කියන ශ්‍රිතය මම මෙයක් දෙකෙන් වැඩි කරලා ඒ දෙක ඉලක්කම අයින් කරනවා 1 දෙකෙන් ගොඩ ගන්නවා. ඒතර අවුලක් නැහැ නේ මේ. 1යට 2ක් මෙයාගේ අවකලන උඩ තියෙනවා ln මොකද මාපාංක x වර්ග ඍණ 3 ධන c. ඔන්න කතන්දර. පැහැදිලි සීන් එක. ඔන්න කතන්දර. හරි වැඩේ තේරෙන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. හරි. හරේ අවකලේ ලවයේ තිබ්බොත් ඔන්න ඔය මොඩල් එකට තමයි අපි අනුකල සම්බන්ධය හදන්නේ. රයිට්. පැහැදිලි සීන් එක. හරි. පැහැදිලි සීන් එක. තව එක්සැම්පල් එකක් ගමු බලන්න. sin x බෙදීම cos x ගන්නවා. dx. බලන්න cos x ගේ අවකලනය මොකද්ද? cos x ගේ අවකලනය ඍණ sin x. එහෙනම් මේ ගාන පොඩ වෙනස් කරගන්නවා මෙහෙම. cos x ගේ අවකලනය ඍණ sin x. එතන මම sin x ඉස්සරහට ඍණ කෙනෙක් දාලා ඒ ඍණ අයින් කරගන්නවා.
අවුලක් නැහැනේ. ඒතර ඍණ ධන වෙනවනේ. ඒතර sin x cos x කියව කරා ඍණ sin x තියෙනවා. නම් මේක උත්තරේ මොකද්ද? මේක උත්තරය ඍණ ln cos x ධන c. ඔන්න උත්තරේ. පැහැදිලිද? right. අපි නිකන් මේක 3 4 බලමු මේ වගේ එකක්. cos x විදීම sin x dx. sin x යව කරන්නේ කොල්ලේ cos x එහෙනම් කෙලින්ම ln sin x උත්තරේ. ධන c. එතකොට මේ මොකක්ද ඇත්තට මේ හොයලාදී? මේ බලන්න. cos බෙදීම sin කියන්නේ මොකද්ද? cot නේ. එතකොට cot x කියන අනුකලන තමයි ඇත්තටම ln sin x කියලා කියන්නේ. එතකොට ඔන්න බලන්න cot x අනුකලනය කරන්නේ ඔන්න ඔය මොඩල් එකට. ඔන්න ඔය විදියට. පැහැදිලිද? හරි. තව එක්සැම්පල් එකක් බලමු නිකමට. පහ වගේ බලමු. එකයට x වාරයක් ln x. මේක කොහොමද කරන්නේ? මේක මෙහෙම ලිව්වොත් පේනව නේද? ඔන්න බලන්න ඉන්න. එකයට x මම උඩට දානවා එකයට x කියලා. බෙදීම ln x යටින් ඔහොමම තියෙනවා. දැන් බලන්න ලස්සන පේනව නේද? දැන් මේකම නෙමෙයි තියෙන්නේ. ln x කියව කරන එකයට x ලවයේ තියෙනවා. එහෙනම් උත්තරය මොකද්ද? උත්තරය ln ඇතුළට සෙට් වෙනවා මොකද්ද? ln x ධන c කියන එක. ln x උත්තරේ. ln x තමයි උත්තරේ. ln x තමයි උත්තරේ. හරි. වැඩේ කම්ප්ලීට් කරගන්න. තේරුම් ගන්න මොකක්ද සීන් එක කියලා. හරි. ඔය මූලික සෙට් එක හොඳට තේරෙන්න ඕනේ වැට් එක ඉස්සරහට කරගෙන යන්න. එනිසා ඔක හොඳට ඔලුවට දාගන්න මොකද්ද මේකේ මේ වෙන්නේ කියන එක. හරි. අපි ඊට පස්සේ සංකීර්ණ ගණන් වලට ටිකින් ටික යනවා. එතකම් වැඩේ කොට දාගන්න ඕනේ ලස්සන්ට මොකක්ද මේ වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි අංක 7 ඉවරයි. හරි. දැන් අපිට බලන්න තියෙන්නේ ඊළඟ එක අංක 8. අංක 8. දැන් බලන්න තියෙන මුලින්ම ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනුකලන ටික බලන්න යන්න තියෙනවා. sin x කියන අනුකලනය බලන්න තියෙනවා. sin x කියන අනුකලනය බලන්න තියෙනවා. හරි. ඔන්න බලන්න sin x කියන අනුකලනය මොකද්ද? cos x අවකලනය කරාම මොකක්ද වෙන්නේ? ඍණ sin x. එහෙනම් මම මේ ඍණ මෙයාට දෙන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් ඍණ cos x ගේ අවකලනය මොන sin x ද? ධන sin x කියලා. එහෙනම් ඔන්න බලන්න ඊතර විදිය. cos x ගේ අවකලනය sin x නම් පුතා sin x වල අනුකලනය මොකද්ද? ඍණ cos x. එහෙනම් sin x වල අනුකලනය මොකද්ද? ඍණ cos x ධන c. ඔන්න කතන්දරේ. ඔන්න sin x වල අනුකලනය හදාගන්න විදිය. පැහැදිලිද? sin x වල අනුකලනය මොකද්ද? ඍණ cos x. ආපස්සට හැම වෙලාවෙම හිතන්න. ඒතර වැඩේ හරි. හරි. දැන් මේකේ x වෙනකොට ඒක සාධකයක් තියෙන එකත් අපි ලියාගමු. x වෙනුවට ax ධන b තිබ්බහම මොකද වෙන්නේ කියලා බලමු. හරි. ඒ කියන්නේ මෙහෙම එකක්. sin x වෙනුවට දානවා කවුද? ax ධන b dx කියලා. මෙයාගේ අනුකලනය ගන්න පුළුවන් මොකද්ද? ඍණ cos ax ධන b බෙදනවා කාගෙන්ද? x වල සංගුණය. එහෙම නැත්නම් ax ධන b කියන එක නේ අවකලනය. a ගෙන් ධන c. ඔන්න අපි දන්නවා sin ax ධන b ගේ අනුකලනය මොකක්ද කියලා. පැහැදිලිද? right. ඒතර මේකේ විශේෂයෙන් එහෙම examples ලියන්න දෙයක් නැහැ. ඔන්න ලියලා බලමු පොඩි examples කීපයක්. ඒතර වැඩි තේරෙනවද? හිතන්න පොඩි උදාහරණයක් ගන්නකො එහෙම. sin 2x අනුකලනය කරන් තිබ්බ කියලා හිතන්න. dx. උත්තරේ මොකද්ද? ඍණ cos 2x බෙදන්න ඕනේ x වල සංගුණය කියන්නේ අනිවාර්යෙන් ධන 2කින්. ඔන්න උත්තරේ c. පැහැදිලිද? අපි තව එක්සැම්පල් එකක් ගමු නිකම. sin 3x ඍණ 1 අනුකලනය කරන් තියනවා කියලා x විශේෂ. උත්තරේ මොකද්ද? sin වල අනුකලනය ඍණ cos 3x ඍණ 1 බෙදනවා කාගෙන්ද? x වල සංගුණකේ 3 ධන c. ඔන්න උත්තරේ. පැහැදිලිද? එතකොට ඔන්න sin x වල අනුකලනය ගන්න විදිය. right. අපි අංක 8 දී බලන්නේ sin x වල අනුකලනය. වැඩේ පැහැදිලිනේ? right. තේරුම් ගන්න සීන් එක. හරි ලොකු දෙයක් නෑ මේකේ. හරි. හරි. ඊට පස්සේ අංක 9 දැන් මූලික සිත ටික අපිට ඉක්මන කරගෙන ගිය හැකි. හරි. අංක 9. ඔන්න බලන්න. අංක 9 මූලික සිතේ. sin x හරිනේ. දැන් cos x. cos x dx ගේ අනුකලනය හොයන්නේ. හරි මෙහෙම හිතන්න. sin x අවකලනය කරාම මොකක්ද වෙන්නේ? x විශේෂ cos x නේ. ඒතර මේ බලන්න. sin x අවකලනය කරාම cos x නම්
cos x අනුකලනය කරාම කවුද එන්න ඕනේ? sin x. එහෙනම් cos x අනුකලනය කරාම එන්න ඕනේ ධන sin x ධන c. ඔන්න උත්තරේ. එහෙනම් ඔන්න මතක තියාගන්න cos x ගේ අනුකලනය sin x. ඔක කටපාඩම් කරන්න එපා. අර අවකලනයත් එක්ක පුතා ඔක හිතන්න අනිත් පැත්ත. ඒතර වැඩේ ලේසි. ඒතර x එනකොට ඒක සාධකයක් තිබ්බොත් ax ධන b කියලා. එහෙම තිබ්බොත් මොකද වෙන්නේ? cos ax ධන b dx තිබුත් උත්තරය sin ax ධන b බෙදනවා කාගෙන්ද? a ධන c ගෙන්. ඔන්න උත්තරේ. පැහැදිලිද? ඔන්න කොස්සල අනුකල්ලේ ගන්න විදිය. කොස්සල අනුකල්ලේ ගන්න විදිය. හරි. රයිට්. තේරුම් ගන්න සීන් එක. හරිද? ඔන්න cos x ගේ අනුකල්ලේ ගන්න විදිය. පැහැදිලිද? cos x ගේ අනුකල්ලේ ගන්න විදිය ඔහොමයි. ඊට පොඩි එක්සැම්පල් එකක් නිකන් හදලා බලමුද අපි? රයිට්. හිතන්නකෝ පළවෙනි උදාහරණ විදියට අපි ගමු cos 3x ඍණ 1 dx වගේ ගමුකෝ. ඊට මේකේ උත්තරේ මොකද්ද? cos වල අනුකල්ලේ sin 3x ඍණ 1 බෙදන්නේ කාගෙන්ද? x වල සංගුණකයෙන් 3 ධන c ගෙන්. ඔන්න ඔහොමයි cos වල ශ්‍රිතයක් ආවොත් අපි අනුකලනය කරන විදිය. පොඩි දෙයක් තියෙන තේරුම් ගන්න මේක අවබෝධය. අර අවකලනයෙන් හිතන්න sin ගේ අවකලනය cos නම් cos ගේ අනුකලනය sin. එහෙම හිතන්න ඕක. ඒතර වැඩි හරි. දැන් බලන්න දෙවෙනි එක. cos 7x ඍණ 1 බෙදීම 2 dx. now උත්තරේ එන්නේ මොකද්ද? sin 7x ඍණ 1 බෙදීම 2 බෙදනවා කාගෙන්ද? 7 බෙදීම 2. ඒ x සංගුණික වෙන්නේ 7 බෙදීම 2 ධන c. ඔන්න උත්තරේ. රයිට්. ඔන්න අපි අංක කීයද කරේ? අංක 9. අංක 9. cos වල අනුකලනය බැලුවා. හරි. දැන් අංක 10. දැන් අංක 10. හරි. ඉක්මනට ටික කරගෙන යන්න අපි අංක 10. අංක 10. අංක 10 බලන්න තියෙන tan x dx. හරි. tan x ගේ අනුකලනය හිතන්න පුළුවන් මෙහෙම. ඔයාලට මතකනේ අපි කලින් අර 7 වෙනි එකේදී ප්‍රමේයක් කර හරය අවකලන ලවයේ තියෙන අවස්ථාව. tan x එහෙම හිතන්න පුළුවන් මේ වань tan x කියන්නේ කවුද? sin x විදිහම cos x නේ sin x විදිහම cos x. එතකොට cos ගේ අවකලනය මොකද්ද? ඍණ sin. එහෙනම් මම මේක ලියා ගන්නවා මෙහෙම. ඍණ වාරයක් ඍණ sin x බෙදීම cos x dx කියලා. ඒතර cos x ගේ අවකලනය ඍණ sin x උඩ තියෙනවා. එහෙනම් උත්තරය ඍණ ln cos x ධන c. ඔන්න කතාව. ඍණ ln cos x ධන c. එහෙනම් ඔන්න tan x ගේ අනුකලනය ගන්න ඔහොමයි ඍණ ln cos x ධන c. ඔන්න tan x ගේ අනුකලනය හදාගන්න විදිය. හරි. මෙන්න මේ tan x ගේ අනුකලනය ටිකක් විශේෂයි. ඔය tan x ගේ අනුකලනය අපිට sec මොඩල් එකෙන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒක හිතන්න මෙහෙම. දැන් ඔයා දන්නවනේ මෙහෙම. ඔයා දන්නවා tan x අනුකලනය කරාම එන්නේ ඍණ ln cos x නේ. මම මේ ඍණ 1 කියන සංගුණක ln කියන log e පාදර කියන එක. ඒක මම cos x ගේ බලයක් විතර දෙනවා. ඒතර ln cos ඍණ 1x ඒ කියන්නේ cos x ගේ ඍණ 1 වෙනි බලය. මෙයාගේ ඍණ 1 වෙනි බලය. හරි. මෙයාගේ ඍණ 1 වෙනි බලය කියන්නේ මේ ඍණ 1 cos x ගේ බලයක් විතර දෙනවා. හරි. ඒතර ඒ බලය අපිට එකයක් දාන්න පුළුවන් මෙහෙම. ධන කරන්න එකයට cos x. එකයට cos x කියන්නේ මොකද්ද? sec x. ln sec x. ln sec x තන c කියලාත් අපිට ඔන්න ඔය tan x ගේ අනුකලන සම්බන්ධය හිතන්න පුළුවන්. ඒක පොඩ්ඩක් විශේෂයි. ඒක වෙනම ලියා ගන්න. tan x ගේ අනුකලනය අපිට ඔන්න ඔය විදිහට sec මොඩල් එකනුත් හිතන්න පුළුවන්. sec මොඩල් එකනුත් අපිට ඔක හිතන්න පුළුවන්. හරි. වැඩේ කම්ප්ලීට් කරගන්න. හරි. වැඩේ කම්ප්ලීට් කරගන්න. sec මොඩල් එකනුත් ඔක අපිට හිතන්න පුළුවන්. sec මොඩල් එකනුත් අපිට ඔක හිතන්න පුළුවන්. රයිට්. තේරුම් ගන්න අවස්ථාව මොකද්ද කියලා. හරි. රයිට්. පැහැදිලි සීන් එක? කතාව පැහැදිලිද? රයිට්. හරි. එතකොට මේකේ ඒක සාධකයක් තියෙනක අපි බැලුවේ නෑනේ. x වෙනුවට ax ධන b ඒක සාධකයක් තිබුණොත් අර විදිහම තමයි tan ax ධන b dx තිබුණොත් උත්තරේ තමයි ඍණ ln cos
ax ධන b බෙදන්න ඕනේ මොකෙන්ද? a ගෙන්. එක අවස්ථාවක් තේරුම් ගන්න. ධන c. ඔන්න ඒකේ අනිත් එක ලියන්න පුළුවන් sec මොඩල් එකේ ln sec ax ධන b බෙදනවා කාගෙන්? a ධන c ගෙන්. ඔන්න tan ax ධන b ගේ අනුකලනය හදාගන්න විදිය. රයිට්? කතන්දරේ තේරුම් ගන්න මොකද්ද අවබෝධයෙන් මේ වෙන්නේ කියලා. හරි. 11. 11 තමයි මේ sec x. හරි? 11 sec x dx ගන්න විදිය බලන්න යන්න. 11 sec x dx ගන්න විදිය බලන්න යන්න. sec x ගේ කොහොමද අනුකලනය හදාගන්නේ කියන්නේ. හරි. මේක ටිකක් විශේෂයි. මේකේ පොඩි සාධනයක් තියෙනවා අපිට මෙහෙම. sec x ගේ අනුකලනය හදන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒවා ලියා ගන්න. sec x dx ගේ අනුකලනය හදන්න මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. sec x කියන ශ්‍රිතය හරය ලවයේ දෙකම වැඩි කරනවා. sec x ධන tan x ගේ. හරය ලවයේ දෙකම වැඩි කරනවා. sec x ධන tan x ගේ. ඔය විදිහට. එතන උඩ බලන්න සල් කරාම වෙන්නේ මොකද්ද? sec වර්ග x ධන sec x tan x බෙදීම sec x ධන tan x dx. හරි කොහොමද? right? හරි. දැන් මුදේ බලන්න සීන් එක මෙහෙමයි වෙන්නේ. sec x ධන tan x ගේ අවකලනය පොඩ්ඩක් හිතලා බලන්න මොකද්ද කියලා. sec x ධන tan x ගේ අවකලනය මොකද්ද? sec x ගේ අවකලනය sec x tan x ගේ අවකලනය sec වර්ග x. එතකොට sec x ධන tan x ගේ අවකලනයද මේ උඩ තියෙන්නේ. එතකොට බලන්නකෝ අර f dash x බෙදීම fx මොඩල් එකක්. එතකොට ඒකේ අනුකලනය මොකද්ද? ln fx කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් මේක ලියන්න පුළුවන්. උත්තරය ln මාපාංක sec x ධන tan x ධන c කියලා. එහෙනම් ඔන්න අපි sec x ගේ අනුකලනය ගන්න විදිය. ln මේක මතක තියාගන්න හොඳට. sec x ධන tan x ධන c. ඔන්න කතන්දරේ. වැඩේ පැහැදිලිද? හරි. සීන් එක පැහැදිලිද? හරි. එහෙනම් x එනකොට ඒක සාධකයක් තිබ්බහම ඒකත් බලමු. x එනකොට පුතා ax ධන b වගේ ඒක සාධකයක් තිබ්බ. එතන මොකක්ද වෙනස් වෙන්නේ? sec ax ධන b dx තිබ්බොත් උත්තරේ ln sec ax ධන b ධන tan ax ධන b බෙදනවා කාගෙන්ද? a ධන c ගෙන්. ඔන්න කතන්දරේ. පැහැදිලිද? right. ඔන්න කතන්දරේ පැහැදිලිද? right. දැන් මෙතනින් පස්සේ මූලික සිත සෙට් එක අපි ලියාගෙන යමු. ලියාගෙන ගිහලා අපි ගණන් වල සෙට් එක මොකද උතරින් හට අපිට දැන් examples ලොකුවට ඕනේ නැහැ උතරින් පස්සේ. ඒ කියන්නේ examples අපි ඔය හැම එකටම ඕනේ නැහැ. අර මූලික සිත ටික ඉගෙනගෙන ඊට පස්සේ අපි example ටික කරගෙන යම් පිළිවෙලකට. ඔය මූලික සිත අපි 20 ඉක්මනින් ඉවර කරගමු. හරි? ඒතර අවබෝධයක් එනවනේ එක එක සිතවල අනුකලනය මේකයි කියන එක. හරි? එසම ටික ලස්සනට කම්ප්ලීට් කරගන්න. නොතේරෙන දෙයක් තියෙනවා අනිවාර්යයෙන් WhatsApp message එකක් දාලා අහන්න. ඕකේ? description එකේ number එක තියෙනවා. අනිවාර්යයෙන් WhatsApp message එකක් දාලා අහන්න. ඕකේ? හරි? right. එහෙනම් sec x හරි. අංක 11 sec x හරි. අංක 11 sec x හරි. හරි. අංක 12 අංක 12 cosec x. cosec x ගේ අනුකලනය බලන්න යන්න. මොකක්ද කියලා. හරි. cosec x අනුකලනයත් ඔය sec x අනුකලනය කරා වගේම තමයි පුතා සාධනය කරන්නේ මෙහෙම. ඔන්න බලන්නකෝ. cosec x කියන්නේ dx නේ. ඕකේ අනුකලනය බලන්න යන්න. අපි ඔක හිතනවා මෙහෙම. මේකේ හරය ලවයේ මම දෙකම වැඩි කරනවා. මෙන්න මේකේ. cosec x ගේ හරය ලවයේ දෙකම වැඩි කරනවා. cosec x ධන cot x ගේ මේකත් වැඩි කරනවා cosec x ධන cot x ගේ. ඊට බලන්න හරය ලවයේ දෙකම වැඩි කරනවා මොකද්ද? cosec x ධන cot x ගේ. එතකොට මේක උඩ සුළු කරාම මොකක්ද වෙන්නේ? cosec වර්ග x ධන cosec x cot x බෙදනවා කාගෙන්ද? cosec x ධන cot x dx. හරය අවකලනයේ ලවයේ තාම හැදිලා නැහැ. cosec x ගේ අවකලන ඍණ cosec x cot x x ගේ අවකලන ඍණ cosec වර්ග x නේ. ඒතර ප්‍රකාශනයේ තිබ්බ ලකුණේ පොඩි අවුලක් තියෙනවා. ලකුණ අපි හදා ගන්නවා මෙහෙම.
ඍණ කෙනෙක් එළියට අරගෙන මම ඍණ cosec වර්ග x ඍණ cosec x cot x බෙදීම cosec x ධන cot x කියලා සම්බන්ධය හදාගන්න. එතන බලන්න හරය අවකලනයේ ලවයේ තියෙනවනේ. එහෙනම් උත්තරේ වෙන්නේ ඍණ ln cosec x ධන cot x. ඔන්න බලන්න අපි cosec x ගේ අනුකලන සම්බන්ධය හිතන විදිහ. cosec x ගේ අනුකලන සම්බන්ධය හිතන විදිහ. එහෙනම් cosec x ගේ අනුකලනය මොකද්ද? ඍණ ln cosec x ධන cot x. මේ හොඳට තේරුම් ගන්න. එහෙනම් x වෙනුවට ඒකජ සාධකයක් තිබ්බොතින් x වෙනුවට ඒකජ සාධකයක් තිබ්බොතින් අපි ඒක වෙන විදිහත් තේරුම් ගන්න ඕනේ. එහෙනම් x වෙනුවට ax ධන b ඒකජ සාධකයක් තිබ්බොත් cosec ax ධන b dx තිබ්බොත් උත්තරේ ඍණ ln cosec ax ධන b ධන cot ax ධන b බෙදනවා කාගෙන්ද? a ගෙන් ධන c ගෙන්. ඔන්න කතන්දරේ. ඔන්න කතන්දරේ. සීන් එක තේරුම් ගන්න. සීන් එක තේරුම් ගන්න මොකක්ද කියලා. හරි? එහෙනම් ඔන්න cosec කළ අනුකලනය තමයි අපි බැලුවේ. කාගේද? අංක 12 යටතේ. අංක 12 යටතේ. හරි. අංක 13. sec හරි cosec හරි අපි දැන් cot. අංක 13 cot. අංක 13 cot x dx බලන්න යන්න. හරි. cot x ක අනුකලනය හදන්න දැන් කලින්ම ඔක හදලා පෙන්නවා. cot x ලියන්න පුළුවන් මෙහෙම. cot x ලියන්න පුළුවන් ළමයි cos x බෙදීම sin x කියලා. පුළුවන් නේ cos x බෙදීම sin x නේ බං cot x කියන්නේ. sin x ගාව කළේ මොකද්ද? cos x. sin x ගාව කළේ cos x උඩ තියෙනවා. එහෙනම් වැඩේ හරි. හරියව කළේ ලැබේ තියෙන උත්තරේ ln sin x. ඔච්චරයි. sin ගාව කළේ උඩ cos නේ. sin ගාව කළේ cos. cos ගාව කළේ ඍණ sin වාට sin ගාව කළේ ධන cos x. එහෙනම් උත්තරය ln කවුද? sin x ධන c. එතකොට x වෙනුවට ඒකජ සාධකයක් තිබ්බොතින් ax ධන b මොඩල් එකක් තිබ්බොතින් දැන් මේක අපි හැම එකටම බලන්න යාවේ. cot ax ධන b වගේ ආකාරයක් තිබුත් උත්තරය ln sin ax ධන b ධන c බෙදනවා මෙයා කාගෙන්ද? ඒව. ඔන්න කතන්දරේ. right? ඔන්න අංක 13. ඔන්න අංක 13. right තේරුම් ගන්න සීන් එක. හරි? හරි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔන්න අංක 14 ඉඳන් ටිකක් විශේෂ ටිකක් තියෙනවා. අංක 14 ඉඳන්. අංක 14 ඉඳන් ටිකක් විශේෂ ටිකක් තියෙනවා මෙන්න මේ. අංක 14 ඉඳන්. මෙන්න මේ ටික. හරි? ඔයා දන්නවා පුතා මෙන්න මෙහෙම. දැන් sin ගේ අවකලනය cos, cos ගේ අවකලනය ඍණ sin, tan ගේ අවකලනය sec වර්ග x නේ. අන්න ඒ වගේ දේවල්. හරි? මේ බලන්න. දැන් tan x ගේ අවකලනය මොකද්ද? sec වර්ග x නේ. ඔන්න ඕක එකක්. අනිත් එක තමයි මේ ඔය cosec x ගේ අවකලනය. cosec x ගේ අවකලනය මොකද්ද? ඍණ cosec x cot x. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ ඔය sec x ගේ අවකලනය ළමයි. sec x tan x. ඊට පස්සේ අනිත් එක තමයි ඔය cot x ගේ අවකලනය මතකනේ කට්ටියන්ට මොකද්ද? ඍණ cosec වර්ග x. මට මතක ඉබරන්න ඔයාලට මතක තියෙන්න ඕනේ. හරි? සීන් එක මොකද්ද කියලා? හරි. එතකොට මෙන්න මේ වගේ අනුකලන පැත්ත අපිට හිතන්න පුළුවන් මෙහෙම. sin tan x ගේ අවකලනය මේක නම් sec වර්ග x ගේ අනුකලනය මේක. cosec x ගේ අවකලනය මේක නම් මෙන්න මේ දෙන්නගේ අනුකලනය මේක. හැබැයි ලකුණ මෙයාට දීලා ගන්න එක. මෙයාගේ අවකලනය මේක නම් මෙයාගේ අනුකලනය මේක. මෙයාගේ අවකලනය මේක නම් මෙයාගේ අනුකලනය මේක. ඔන්න විශේෂ සම්බන්ධතා හතර. මෙයා විශේෂ ශ්‍රිත හතරක්. ඔය sec වර්ග x එහෙම අනුකලනය කරන්න આવත් අපිට ඔය විදිහට හිතන්න පුළුවන්. ඊට sec වර්ග x ගේ අනුකලනය කෙලින්ම කවුද? tan x. cosec x cot x આવත් එයාගේ අනුකලනය මොකද්ද? ඍණ cosec x කියලා ගන්න පුළුවන්. මොකද මෙතන ධන විදිහට අපි හිතන්නේ අනිත් පැත්තේ. ඔන්න ඔය ටික තමයි අපි අංක 14 ඉඳන් ලියා ගන්න ඉතුරු ටික. ඒ කියන්නේ මේ ටික පිළිවෙල ලියා ගන්න මෙහෙම 14ට ගන්නවා අපි sec වර්ග x ගේ අනුකලනය කියන එක කියනවා. sec වර්ග x ගේ අනුකලනය මොකද්ද? tan x. ඒක අර අපිට මූලික ත්‍රිකෝණසිත අනුකලන වලින් මේ සම්බන්ධතා ටික හිතන්න පුළුවන් ළමයි. හරිද? ඒකේ ax
ධන b අවස්ථාවත් හිතන්න ඔයා. sec වර්ග ax ධන b තිබ්බහම උත්තරය tan ax ධන b බෙදනවා a ධන c කින්. ඔන්න කතන්දරය. තේරුණාද? ඔන්න අපි අංක 17ට අපි එක ගන්නවා. ඊට අංක 15ට. අංක 15ට ගන්නවා මේක. මොකද්ද? cosec x cot x ගුණිතයක් ආවොත්. cosec x cot x ගුණිත ආවොත් අනුකලනය කරන්න. ඒක උත්තරේ මොකද්ද? ඍණ cosec x. ඍණ cosec x ධන c. ඒක අනුකලන උත්තරේ ඍණ cosec x ධන c. ඔන්න ඔකයි කතාව. එතන මේක x වෙනුවට ax ධන b ඒක සාධකයක් තිබුත් උත්තරය cosec ax ධන b cot ax ධන b dx තිබුත් උත්තරය ඍණ cosec ax ධන b බෙදීම කවුද? a ධන c. ඔන්න කතන්දර. ඔන්න සීන් එක තේරුම් ගන්න. හරි? ඒකම අනිත් අවස්ථාව හිතන්න ඔය හැම වෙලාවෙම. හරි. ඒතර 15ට ඒක 16ට වාගන්න මේක කවුද? sec x tan x ක අනුකලන. sec x tan x ක අනුකලන. මොකද්ද sec x tan x ක අනුකලන? ඉතින් ඔය විදිහටම හිතන්න පුළුවන් sec x tan x ක අනුකලනය මොකද්ද කියලා. sec x tan x ක අනුකලනය මොකද්ද? sec x ධන c. අනිත් පැත්තට හිතන්න. ඒවා විශේෂ සිත ටිකක්. හරි? එතන x වෙනුවට ax ධන b ආකාරයක් තිබ්බොත් මෙහෙම එකක්. sec ax ධන b tan ax ධන b dx තිබ්බොත් උත්තරය sec ax ධන b ධන c බෙදනවා ඒකේ. ඔන්න උත්තරේ. වැඩේ පැහැදිලිද? හරි? ඔන්න කතන්දරේ. හරි. ඊට පස්සේ අංක 17 අංක 17 අංක 17 මූලික විෂය ගන්නේ මෙන්න මෙයා. cot x අවකලනය කරාම ඍණ cosec වර්ග x එනවා නම් cosec වර්ග x ගේ අනුකලනය ඍණ cot x කියලා ගන්න පුළුවන්. ඍණ cot x කියලා ගන්න පුළුවන්. එහෙනම් cosec වර්ග x අනුකලනය කරන්න ආවොත් ඒක විශේෂ අවස්ථාවක්. cosec වර්ග x අනුකලනය තිබොත් කෙලින්ම ලියන්න පුළුවන් උත්තර ඍණ cot x dx x ධන c කියලා ලියන්න පුළුවන්. ඇයි කියලා තේරෙනවනේ ඔයාලට නේද? ඇයි කියලා තේරෙනවනේ? cot x ගේ අවකලනය ඍණ cosec වර්ග x නේ. නම් ධන cosec වර්ග x අනුකලනය ඍණ cot x කියලා අපිට ගන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? right. ඒතර x වෙනුවට ax ධන b ඒක සාධකයක් තිබ්බොත් cosec වර්ග ax ධන b dx තිබොත් උත්තරය ඍණ cot ax ධන b බෙදීම a ධන c කියලා අපිට හිතන්න පුළුවන් ළමයි. සීන් එක පැහැදිලිද? right. හරි. ඔන්න මූලික විෂිත අපි දැන් මේ වෙද්දි 17ක් කරලා ඉවරයි. හරි. දැන් මූලික විෂිත 17ක් ඉවරනේ. 18 19 20 ටික ඉවරනවා. හරි. අපේ 18 වෙනි එකට අපි ගමු මෙන්න මේක. මේ වයි කෙනෙක් අනුකල්ප. එකයට එක ධන x වර්ගය අනුකල්ප. මේක මාර වැදගත්. මේක ගොඩක් පාවිච්චි කරනවා. හරි. ඔය එකයට එක ධන x වර්ගය කියන සීන් එක මෙන්න මේකයි වෙන්නේ. හොඳට තේරුම් ගන්න. එකයට එක ධන x වර්ගය කියන එක කෙනා මෙහෙමයි වෙන්නේ. හරි. ඔයා දන්නවා tan inverse x ගේ අවකලනය ළමයි මොකද්ද? tan inverse x ගේ ප්‍රතිලෝමශිත ටිකෙන් තමයි ඔය ටික අපි හදන්නේ. එකයට එක ධන x වර්ගය. ඔන්න tan inverse x ගේ අවකලනය. දැන් මෙයාගේ අනුකලනය tan inverse x. අන්න එහෙමයි හිතන්නේ. එකයට එක ධන x වර්ගය එහෙනම් අනුකලනය මොකද්ද? tan inverse x ධන c කියලා අපි සලකනවා. ඔන්න කතන්දර. හරි මේක නම් ටිකක් අපි examples ටිකක් හදලා බලමු. හරි? right. මූලික සම්බන්ධය තේරුම් ගන්න. මූලික සම්බන්ධය තේරුම් ගන්න. ඒතර එක ධන x වර්ග මොඩල් එකක් තියෙනවා. හරි? ඒතර පොඩි එක්සැම්පල් එකක් ගමුකෝ මෙහෙම. හිතන්නකෝ එකයට එක ධන 4x වර්ග dx තියනවා කියලා අනුකලනය කරන් තියනවා කියලා හිතන්න. ඒතර මේ බලන්න. මෙතන දැන් x තෙමෙන් දින 4x නේ. අපි මේක ලියා ගන්නවා මෙහෙම. එක ධන 2x වල සම්පූර්ණ වර්ගය dx කියලා. ආයෙතර මේක උත්තරේ ලියන්න පුළුවන්. මේක එක ධන x වර්ග ආකාරයෙන් තියෙන්නේ. මේක උත්තරය tan inverse 2x. හැබැයි බෙදන්න ඕනේ කියන්නේ. මෙන්න මේ x වල සංගුණයෙන් අර ax ධන b තියනවා වගේ දෙකෙන් බෙදලා තමයි අපි උත්තරේ කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඔයාලට මේක උත්තරේ ෂුවර් කරගන්න ඕන නම් මේක නැවත පාරක් අවකලනය කරලා බලන්න මෙයා එනවද කියලා. ඒතර වැඩේ වලට තේරෙන්නේ මොකද්ද සීන් එක කියලා. නිකන් මෙයා පැත්තකින් අවකලනය කරලා බලන්නකො මොකක්ද වෙන්නේ කියලා. එතකොට සීන් එක තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? නිකන් මෙයා අවකලනය කරලා බලන්නකො ඇත්තද කියලා.
නිකන් අවකලනය කරලා බලන්න මොකද්ද? ඔන්න tan inverse 2x බෙදීම 2 කියන එක අවකලනය කරලා බලන්න x විශේෂ එකයක් දෙක කියන නියත යන්නේ tan inverse x ක අවකලන එකයට 1/2x වල සම්පූර්ණ වර්ගය. වැඩි කරන්න ඕනේ කාගෙන්ද? ත්‍රිතිය ත්‍රිතියන් 2x ක අවකලන 2. ඒතර මේ දෙකට මේ දෙක කැපලා ආයෙ පාරක් එකට 1/4x වර්ගය කියලා හැදෙනව නේද? හරි. ඒ නිසා මේ දෙකෙන් බෙදෙන එක තේරුම් ගන්න. හරි. දෙකෙන් බෙදෙන එක තේරුම් ගන්න මාර වැදගත් එක. හොඳයි. රයිට්. මම හිතනවා ඔයාලට අවබෝධයක් එන්නේ නැති කියලා ඒක. තව එක්සැම්පල් එකක් බලමු කරලා. මේවා එක. එකයට 12x වර්ගය dx. හරි. ඒතර අනිවාර්යෙන් tan inverse එකෙන් ලියනවා නම් 1 ධන x වර්ග ආකාරයෙන් තියෙන්න ඕනේ. 1 ධන x වර්ග ආකාරයෙන් තියෙන්න ඕනේ. ඒතර මෙතන 1 ධන x වර්ග ආකාරයෙන් නැහැ නේ 3ක් එළියට ගන්න පුළුවන්. ඒතර 1යට 3යි 1යට 1 ධන 4x වර්ගය dx කියලා එනවා. ඒතර මේකම නිකන් නේද? 3ක් එළියට ගත්තා. දැන් උත්තරේ මොකද්ද? 1යට 3යි tan inverse කීයද? 2x බෙදනවා 2 ධන c. උත්තරය tan inverse 2x බෙදීම 3 අරක් 2 කීයද? 6 ධන c. ඔන්න කතන්දරේ. පැහැදිලිද? වෙන සීන් එක පැහැදිලිද ඔයාට? හරි. එක්සැම්පල් දෙක දැනට පොඩ්ඩක් සරලවම තේරුම් ගන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරි. අර මතක් කරලා අර ax ධන b මොඩල් එකක් තිබ්බොත් x වෙනුවට ඒකෙන් මතක් කරලා බෙදන්න. ඒක අමතක වෙයි. හරි. රයිට්. හරි. 18 ඊට පස්සේ 19. 19 බලන්නකො මේ 19 ගන්න මේකේ 19 20 එක විදිහට යන්නේ 19 අපි ගන්න මේ 1යට 1/x වර්ගයේ වර්ගමූල සීන් එක. ඒක හැදෙන්නේ මෙහෙමනේ. ඔයා දන්නවා. ඔයා දන්නවා sin inverse x අවකලනය කරාම කවුද එන්නේ කියලා. මේක පුතා අවකලනය කරාම කවුද එන්නේ? 1යට 1/x වර්ගයේ වර්ගමූලය. මේ අවකලනය කරාම මේක එන්නේ. හැබැයි මේක තව එකක් තියෙනවා. මොකද්ද? cos inverse x ක අවකලනය මොකද්ද කියන්නේ? cos inverse x ක අවකලනය sin inverse x ක අවකලනය එක මොඩල් එකෙන් තියෙන. වෙනසක තියෙන්නේ මෙයාගේ ඍණ වෙනවා එච්චරයි. ඔක මතකනේ අවකලන වෙන්නේ. එහෙනම් බලන්න අපිට මේක හිතන්න පුළුවන් අවස්ථා දෙකකට. මෙයාගේ අවකලනය මේක නම් මෙයාගේ අනුකලනය මේක. මෙයාගේ අවකලනය මේක නම් මෙයාගේ අනුකලනය මේක මේ ඍණ මෙයාට දීලා හිතන්න. එතන මේ ඍණ මෙයාට දුන්නොත් අපිට මේ ඍණ අයින් කරලා මෙතන ඍණ දැම්මොත් මෙයාගේ අනුකලනයත් මෙයා වෙන්නත් පුළුවන් මෙයාගේ අනුකලනය මෙයා වෙන්න පුළුවන්. මේ දෙන්නම සමානයි නේද? එතකොට අපිට 1යට 1/x වර්ගයේ වර්ගමූල කියන එක අනුකලනය කරන් තියෙද්දි ඒක sin inverse එකෙන් ලියන්නත් පුළුවන් ඍණ cos inverse එකෙන් ලියන්නත් පුළුවන්. ප්‍රශ්න නැහැ. ඒක අර ගානේ උත්තරේ තියෙන විදිහට ගැලපෙන විදිහට ආයෙත් කරන්න ඕනේ. එච්චරයි. හරි. එහෙනම් උත්තරේ මේකේ වෙන්නේ මොකද්ද? මේකේ උත්තරේ වෙන්නේ sin inverse x ධන c එක උත්තරයක්. අනිත් උත්තරය 1යට 1/x වර්ගයේ වර්ගමූලය dx තව විදිහට ලියන්න පුළුවන් ඍණ cos inverse x කියලා. ධන c කියලා. හරි. ඔන්න ඔය මූලික ශ්‍රිත 20න් අපිට අනුකලනයේ මූලික ශ්‍රිත 20 ඉවරයි. අනුකලන ඉවර නෑ. හරි. අනුකලනයට දාන මූලික ශ්‍රිත 20 ඔන්න ඕකෙන් ඉවර වෙනවා. හරි. ඊට පස්සේ මෙතනින් එහාට ඔන්න අපිට විශේෂ සිද්ධාන්ත ටිකක් බලන්න තියෙනවා. මූලික ත්‍රිකෝණ ශ්‍රිත 6 වර්ගයන්ගේ අනුකලනය, භින්න භාග භාවිතයෙන් අනුකලනය කරන්නේ කොහොමද? කොටස් වශයෙන් අනුකලනය කරන්නේ කොහොමද? ආදේශයක් භාවිතයෙන් අනුකලනය කරන්නේ කොහොමද? නිශ්චිත අනුකලනයේ ගුණ කියන්නේ මොනවද? මේ වගේ ටිකක් ලොකු සම්බන්ධතා ටිකක් අපිට ඉස්සරහට බලන්න තියෙනවා. හරි. එහෙනම් අපි මේ වීඩියෝ එකේදී මෙතනින් මූලික ශ්‍රිත 20 වෙනකන් ටික ෆුල් කම්ප්ලීට් කරා. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේදී අපි මූලික ශ්‍රිත 6 වර්ගයන්ගේ අනුකලන සම්බන්ධතා සෙට් එකත් එක්ක ඊටු ටික අපි සාධනය කරගෙන යමු. රයිට්. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. හොඳට වැඩ කරන්න. good luck. okay